good morning. අපි මේ වෙලාවේ රැඳිලි ඉන්නේ සමනලව ආශ්‍රිතව. ඉතින් අපි මේක මේ සමනලව බලන්න ආපු ගමනක් නෙවෙයි. ඇත්තටම අපේ සංචාරය පටන් ගත්තේ ඊයේ රාත්‍රී 11ට පමණ. ඉතින් දිගින් දිගටම අපි ආපු නිසා අපේ වෙහෙස මහන්සිය නිවා ගන්න අපි තෝරගත්තා මේ සමනලව ආශ්‍රිතයට එන්න. බැලුමටම පේන්නේ ඔය ගලා එන වතුර පාර වැවේ තියෙන මඩ සොරවුවෙන් නිකුත් කරන වතුර පාර වගේ. නමුත් ඇත්තටම ඔය වතුර පාර ගලාගෙන එන්නේ වැවේ තියෙන සිදුරකින්. මෙම වැව නිර්මාණය කිරීම සඳහා මුලින්ම ශක්්‍යතාර්ධනයක් සිදු කරනු ලබන්නේ රුසියානු රජය විසිනි. නමුත් ඇතිවෙච්ච යම් ගැටලු හේතුවෙන් පසු කාලීනව ජපාන රජයේ ආධාර ඇතුව මෙම වැව නිර්මාණය කරනු ලබනවා. නමුත් මෙම වැව නිර්මාණය කිරීමෙන් අනතුරුව තමයි මෙම වැව් බැම්මේ සිදුරක් තියෙනවා කියලා මොවුන් සොයා ගනු ලබන්නේ. ඉතින් ඒ කාලය තුල මෙය වැසීමට නොයෙකුත් කටයුතු කරත් එය නිෂ්ඵල ප්‍රතිඵලයක් වෙලා තියෙනවා. කෙසේ නමුත් මෙම සිදුර මගින් සපයන ජලය හේතුවෙන් අද වෙනට විදුලි ජනනය කිරීම සඳහා ටර්බෝ යන්ත්‍ර දෙකකුත් බලංගොඩ ප්‍රදේශයේ තිබෙන දූවිලි ඇල්ල සඳහාත් ජලය නිකුත් කරනු ලබනවා. ඉතින් මේ ආකාරයට අපි සමනලව ආශ්‍රිතයේ ඇති මේ නිස්කලංක පරිසරයේ මද විවේකයක් ලබාගෙන අපේ මීළඟ ගමනාන්තය වන බඹරකන්ද දිය ඇල්ල බලා පිටත් වෙනවා. ඉතින් අපි මේ ආකාරයට බඹරකන්ද දිය ඇල්ල පැත්තට යනවා. අපගේ ගමන් මාර්ගය වල තියෙන්නේ බඹරකන්ද දිය ඇල්ල පසු කර යකාගේ පඩිපෙළ හරහා ඔහියට ගමන් කිරීමයි. ඉතින් අපි බඹරකන්ද දිය ඇල්ල ගාවත් මොහොතක් නතර වෙලා එහි සිරි නරඹලාම ඉදිරියට යමු. මේ ආකාරයට බඹරකන්ද දිය ඇල්ලේ සිරි නරඹමින් අපි ඉදිරියටම ගමන් කරනවා. අපට මුලින්ම හමු වෙන පාර නම් ඉතාමත් හොඳ තත්ත්වයේ තිබෙනවා. නමුත් මින් එහාට යන්න තමයි පාරේ කඩතොළු ස්වභාවය වැඩි වෙන්නේ. මේ කඳුකරේ තියෙන මේ ලස්සන, එහෙම නැත්නම් මේ පරිසරයේ අවඩ තියෙන සුන්දරත්වය විඳින්න නම් මේ පරිසරයටම එන්න වෙනවා. මොකද වෙලාවකට අවු රශ්මිය, තවත් වෙලාවකට වැහි වලාකුළු වලින් බර වෙනවා මේ කඳු වටේට. ඒ එකම ඊතල නීදුම් සුළඟ ඇවිත් අපිව වෙලා ගන්නවා. ඉතින් මේ වගේ අත්දැකීමක් ලබා ගන්න නම් මේ කඳුකරේටම එන්න වෙනවා. මේ තිබෙන සුන්දරත්වය අප දන්න නිසාම අප කලින් ඔහියේ සිට පයින්ම යකාගේ පඩිපෙළ තරණය කරා. ඒ තරණය කිරීමෙන් අනතුරුව වංගෙඩිගල කඳුමුදුනේ රාත්‍රියක් ගත කර අපගේ ඒ සංචාරය කලින් නිම කරා. ඉතින් අප මෙවර අපගේ මෝටර් බයිසිකල් වලින් යාමට තීරණය කරන්නේ මේ පරිසරයේ තියෙන සුන්දරත්වය අපේ ජීවිතවලට තවත් මතකයක් විදියට එක් කරගන්න. ඉදිරියට ගමන් කරන්න මේ පරිසරයේ වෙනස් වන භාවය අපිට හඳුනාගත හැකි වෙනවා. ඔය පහලින් දිස්වන්නේ මෙම වතුවල ජීවත් වන දෙමළ ජනතාවගේ ලයින් නිවාස. ඉතින් අපිට අවබෝධයකට ගන්න පුළුවන් ඔවුන් කොච්චර දුක් ගැහැට විඳමින් මේ පරිසරයට හුරු වෙලා ඔවුන්ගේ ජීවිකාව ගෙවාගෙන යනවාද කියලා. අප ටිකෙන් ටික ඔහියට ලං වෙද්දී පාරේ කඩතොළු ස්වභාවයත් වැඩි වෙනවා. ඒ වගේම අප වටපිටාවේ තියෙන දේශගුණයද ඉතාමත් ඉක්මනින්ම වෙනස් වීගෙන යනවා. දැන් වේලාව සවස 3 පමණ විතර වෙලා. නමුත් අවට නිරීක්ෂණය කිරීමෙන් අපට කාල වේලාවක් හිතා ගැනීමට අපහසුයි. මොකද ඒ තරම්ම අපි මේ පරිසරයට ඇලුම් බවක් දක්වන නිසා. මේ විදියට මේ පරිසරයේ තියෙන සුන්දරත්වය විඳින ගමන් අපි කෙමෙන් ඔහියටම ළඟා වෙනවා.
මේ තමයි ඔහිය යකාගේ පඩිපෙළ ගමන් මාර්ගයේ අවසානයේ දක්නට ලැබෙන සංචාරක බංගලාවන්. ඉතින් කවුරු හරි මෙහි එන්න ඉන්නවනම් මේ වගේ සංචාරක බංගලාවක් කලින් වෙන් කරගෙන ඔවුන්ට මේ පරිසරයේ තියෙන සුන්දරත්වය උපරිම ලෙස විඳින්න පුළුවන්. අපි මේ වෙලාවේ රැඳිලා ඉන්නේ ඔහිය කඳවුරු භූමියේ. ඉතින් අපගේ සංචාරයේ දෙවැනි දවස මේ විදියට උදා වෙනවා. උදෑසනම හිරු එළිය වැටලා මේ පරිසරයට අමුතුම ආලෝකයක් ලැබිලා. එම ආලෝකයත් සමග මේ හරිත වර්ණ භූමිය වර්ණවත් වෙලා. ඒත් සමග සීතල දොළ පහරේ ශබ්දය ඉතාමත් හොඳින් අපේ කන් වලට ඇසෙනවා. ඉතින් එම සීතල දොළ පහර විවිධ හැඩතලා මවමින් ඉදිරියටම ගලාගෙන යනවා. මෙම කඳවුරු භූමියේ විශේෂත්වය තියෙන්නේ සොබාදහම විඳින්නෙකුට එහෙමත් නැත්නම් පරිසරවේදියන්ට මේ පරිසරය මිහිපෙට තියෙන දිව්‍ය ලෝකයක් හා සමානයි. ඊයේ රාත්‍රියේ කුමුදාරාමයට වී නිින්දට යන විට මාසට දැනුනේ අමුතුම සුවයක්. එහෙමත් නැත්නම් හරිම සරල බවක්. කාර්යබහුල ජීවිතයෙන් මිදිලා මෙවන් පරිසරයකට ඇවිත් මෙවන් සැනසීමක් ලබන්න අප වාසනාවන්ත වූ නිසා. මේ විදියට ඔහිය කඳවුරු භූමියට සමුදීලා අප මීළඟට අපගේ මීළඟ ගමනාන්තය කරා ළඟා වෙනවා. අද අපගේ අරමුණ වන්නේ හෝටන් තැන්නේ සිට ජයගම පිකෝ ට්‍රේල් මාර්ගය හරහා ගමන් කිරීමයි. එම ගමන් කිරීමෙන් අනතුරුව නැවතත් හෝටන් තැන්න කඳවුරු භූමියට පැමිණ හෝටන් තැන්න කඳවුරු භූමියේ රැය පහන් කිරීම. ඔහිය සිට හෝටන් තැන්නට ඇති දුර කිලෝමීටර 6කි. එම දුර ගෙවා කල ඔහිය හෝටන් තැන්න පිවිසුම හමු වෙනවා. ඉතින් අප මෙම පිවිසුමෙන් ඇතුල්වීමටත් පෙරම මෙහි දැක්වෙන නාමපුවරුවල සඳහන් වන්නේ අපි හෝටන් තැන්න රක්ෂිතයට ගෙන ආයුතු දේ සහ ගෙන නොයා යුතු දේ පිළිබඳවයි. ඉතින් හෝටන් තැන්න රක්ෂිතයට පිවිසෙන ඕනෑම පුද්ගලයෙකු මෙම කාර්යාලයට ගොස් ටිකට් පතක් ලබාගත යුතුව තිබෙනවා. එහෙමත් නැතිනම් කඳවුරු බඳින්නන් ඔවුන් කලින්ම මෙම කඳවුරු භූමියන් වෙන් කරවාගත යුතුව තිබෙනවා. අප විසින් කලින් වෙන් කරවාගත් අවසරපත් මෙම කාර්යාලයට ලබා දීමෙන් අනතුරුව ඒවා පරීක්ෂා කොට බලා අප ඉදිරියටම ගමන් කරනවා. මේ දවස්වල හෝටන් තැන්නට පවතින්නේ අධික වියලි කාලගුණයක් බැවින් අප හෝටන් තැන්න ඩයගම පිකෝ ට්‍රේල් ආරම්භක ස්ථානය වෙත ඉතාමත් ඉක්මනින් ගමන් කරනවා. මොකද කාලමේලාව මදක් පමා වී ඇති බැවින් අප ඩයගම දෙසට ගමන් කොට නැවතත් හෝටන් තැන්න කඳවුරු භූමියට ආයතුව තිබෙනවා. ඉතින් අප ඉක්මනින්ම හෝටන් තැන්න දෙසට ගමන් කරනවා. මේ විදියට පිකෝ ට්‍රේල්හි හෝටන් තැන්න ඩයගම ගමන් මාර්ගයේ අප ඩයගම දෙසට ගමන් කිරීම ආරම්භ කරනු ලබනවා. කාල වේලාව මදක් පමා වී ඇති බැවින් අප ඉක්මනින්ම මෙම මාර්ගයේ අවසානය දක්වා පැමිණෙනවා. මොකද අප හවස 4 පමණ වෙන විට හෝටන් තැන්න කඳවුරු භූමිය වෙතට යා යුතුව තිබෙනවා.
අප හෝර්න්ටැන්න කඳවුරු භූමියට පැමිණ අපගේ කූඩාරම් අටවාගන්නා අතරතුර අනෙකුත් සගයන් විසින් රෑ කෑම පිළියෙල කරනු ලබනවා. ඉර අවරට යනවා සමගම හෝර්න්ටැන්න කඳවුරු භූමියට රාත්‍රී අන්ධකාරය උදා වෙනවා. මේ ආකාරයට හවස් යාමයේ ඉර බැස යාමේ දර්ශනය ඉතාමත් අලංකාර ලෙස අපට මෙම කඳවුරු භූමියේදී විඳ ගැනීමේ හැකියාවක් ලැබුණා. ඉර අවරට යාමෙන් පසුව කඳවුරු භූමියේ අඳුරු ස්වභාවය නැති කරන්න හඳ එළිය මගින් සහ තරු මගින් කඳවුරු භූමිය දෙසට ඉතාමත් හොඳ ආලෝකයක් ලබා දෙනවා. ඉතින් මේ දවස්වල පවතින වියලි කාලගුණය හේතුවෙන් කඳවුරු භූමිය ඉතාමත් සීතල භාවයකින් යුක්ත වෙනවා. මේ ආකාරයට අපගේ දෙවැනි දවසේ රාත්‍රිය නිමා වෙනු ලබනවා. තෙවන දවසේ උදෑසනම අවදි වූ අප කඳවුරු භූමියාවට සංචාරයක නිරත වෙනවා. පවතින දැඩි වියලි කාලගුණය හේතුවෙන් ඊයේ රාත්‍රිය මෙන්ම අද උදෑසනද ඉතාමත් සීතල භාවයකින් යුක්ත වෙනවා. මේ ආකාරයට කඳවුරු භූමිය අවට සංචාරයකින් පසුව අප මීළඟට බේකස් ඇල්ල බලා පිටත් වෙනවා. බේකස්ගේ ඇල්ල, ගෝන ඇල්ල, හෝර්න්ටැන්න ඇල්ල ලෙස මෙය හඳුන්වනු ලබනවා. සුදු ජාතික සැමුවෙල් බේකස්ගේ නමින් මෙම ඇල්ල නිර්මාණය වී තිබෙනවා. මෙහි උස මීටර් 20ක් පමණ වන අතර බේකස් ඇල්ල මගින් බෙලිහුල් ඔය පෝෂණය කරනු ලබනවා. බේකස් ඇල්ල නැරඹීමෙන් අනතුරුව අප මීළඟට ලෝකාන්තය බලා පිටත් වෙනවා. බොහෝ වෙලාවට ලෝකාන්තයේ පැහැදිලි දර්ශනයක් බලා ගැනීමට නොහැකි වුණත් අප මෙවර මෙහි පැහැදිලි දර්ශනයක් බලා ගැනීමට තරම් වාසනාවන්ත වෙනවා. විටින් විට මීදුමෙන් මේ අවට වෙලා ගත්තත් අප රැඳී සිටි මොහොතේ අපට පහළ දර්ශනය ඉතාමත් හොඳින්ම බලා ගැනීමට හැකි වුණා. ඉතින් මේ ආකාරයට අපගේ තෙදින සංචාරය නිම වෙනවා.